කොච්චර කාලද මේ ශාස්ත්‍රයට ඇවිල්ලා අවුරුදු වෘත්තීය විදියට පටන්ගෙන දැන් ආයෙත් අවුරුදු 17ක්. ඔයාට හිතිලා නැද්ද ඔයාගේම නිෂ්පාදනයක් කරන්න? නැහැ මම ඒකනේ මෙයාව බැතලින්නේ. නෑ ඇත්තටම මම මේ ෆුල් සීරියස් ප්‍රශ්නයක් අහන්නේ. එහෙම ඔයාට හිතිලා නැද්ද ඔයාගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක එක්කෝ මේ අධ්‍යක්ෂණය කරන්න එහෙම නැත්නම් නිෂ්පාදනයේ පැත්තට යමු වෙන්න? එහෙම දැනට නැහැ. මොකද එහෙම අවශ්‍යතාවයක් මට දැනෙලා නැති හින්දා වෙන්නේ සමහරක් විට. සහ මගේ මෙහෙමයි ඉතින් නිෂ්පාදනය කරන්න කියන්නේ මගේ ජීවිතයේ එක් ෆේසස් වලදී මගේ තිබුණු ටාගට්ස් තිබුණා එක ජාතිය ටාගට්ස්. ඉතින් මට ඒව තමයි අචීව් කරගන්න ඕනලා තිබුණේ. ඉතින් දැන් මේ වෙනකොට ඉතින් මට පොඩ්ඩක් ඒ පැත්තටත් යන්න පුළුවන්. නමුත් තාම ඒකට හරියන නිර්මාණයක්වත් එහෙම මට දැනෙලා නැහැ කරන්න ඕනි කියලා. ඉතින් ඒක දැනෙච්ච දවසකට නිෂ්පාදනය කරයි. අර ඉස්සර ගෙදර යනකොට තාත්තත් එක්ක ෆිල්ම්ස් බල ඒවා ගැන හෙනද ස්ටඩි කරපු නිසා ඇත්තටම අපිත් හිතුවා අධ්‍යක්ෂණයේ පැත්තට යමු වෙයි කියලා. අධ්‍යක්ෂණයට යොමු වෙන්න ආසාවක් තිබුණා. ඒ කියන්නේ රංගන ශිල්පිනියක් වෙන්න නෙමෙයි මගේ ආසාව තිබුණේ. මම හිතන්නේ ඒක අර ගෙදර දැකපු එකත් එක්ක වෙන්නේ නැති ඒ ඉන්ෆ්ලුවන්ස් එකෙන් අධ්‍යක්ෂණයට තමයි යොමු වෙන්න හිටියේ. ආසාව තිබුණා. ඉතින් ඒ දවස්වල මට මතකයි සුමිත්‍රා පීරිස් මහත්මියගේ චිත්‍රපටයක පව මම ගිහිල්ලා ඇත්තක වැඩ කරා ආසාවට. ඒ වගේම ඔය තව නිර්මාණවලත් වැඩ කරා. නමුත් එක තැනකදී ඉතින් මට රංගනයට අවස්ථාව හම්බුණා. ඉතින් මම හිතනවා දැන් මගේ පැෂන් එක තියෙන්නේ එතන කියලා. ඒක තමයි.